මෙන්න වාර්තාව විශේෂ පුවතක්. ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර ලෝක කුසලාන එක්දින තරගය අද පැවැත්වීමට නියමිතයි. කෙසේ වෙතත් අද තරගයේදී ආරම්භක පිතිකරු ස්ථානයේ වෙනසක් සිදු කරමින් ඇෆ්ගනිස්තානට එරෙහිව ශ්‍රී ලංකාව තරඟ වැදීමට නියමිතයි. මේ වෙන විට ලකුණු අතරට පැමිණීමට අපොහොසත්ව සිටින කුසල් පෙරේරා වෙනුවට දිමුත් කරුණාරත්න එහිදී කණ්ඩායමට එක්වීමට නියමිත බව වාර්තා වන අතර ඒ අනුව බොහෝ දුරට මෙම තරගයේදී දිමුත් සහ පැතුම් නිශ්ශංක ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසීමට නියමිතව තිබෙනවා. මේ අතර මෙම තරගය වේග පන්දුවන්නන් තිදෙනෙක් සහ දඟ පන්දුවන්නන් දෙදෙනෙක් සමගින් ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවන බවයි තොරතුරු වාර්තා වන්නේ. එමෙන්ම ආබාධයකට ලක්ව සිටින ලහිරු කුමාර වෙනුවට සංජිතයට දුෂ්මන්ත චමීර එක් කිරීමට නියමිත බවයි තොරතුරු මේ වන විට වාර්තා වන්නේ. මේ දක්වා ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින ජාත්‍යන්තර තරඟ 11ක් පවත්වා ඇති අතරින් තරඟ 7ක ජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. ඉන් තරඟ 3ක් ඇෆ්ගනිස්තානය ජයගෙන තිබෙනවා. ඉතින් අපේ ප්‍රාර්ථනාව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරඟය ජය ගැනීමට හැකි වේවා යන්නයි. ඉතින් මේ අනිතොරතුරු දිනපතා දැනගන්න අපේ නාලිකාව දැන්ම subscribe කරන්න.